ප්‍රකට චීන කතාවක් තියෙනවා. මේක සාම්ප්‍රදායික කියමනක්. මනුස්සෙක් තමන්ගේ ජීවිත කාලය තුළ කරන්න ඕන දේවල් 3ක් ගැන. ඒ තමයි ගසක් සිටුවීම, පුතෙක් හැදීම, පොතක් ලිවීම වගේ. ගසක් සිටුවීමෙන් අපි මේ පොළවට අපි ගත් යමක් නැවත දීමක් සිදු කරනවා. පුතෙක් හදන්නේ ඊළඟ පරම්පරාව ඉදිරියට රැගෙන යාමට සමාජයට යම් දායකත්වයක් දෙන්න. පොතක් ලියනවා කියලා කියන්නේ අපි පරම්පරාවෙන් ලැබූ දැනුම වගේම අපි ලබපු දැනුම ඊළඟ පරම්පරාව වෙත රැගෙන යන්න අපි උදව් වෙන එකටයි. පොත් කියන්නේ කතන්දරයක් විතරක්ම නෙමෙයි. පොත් කියන්නේ අපි විසින්ම කියවා ගැනීම. අපිට ලබා ගන්න අපහසු අත්දැකීම්, හැඟීම් මේ සියලු දේ ඉතා පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් සරල ක්‍රමයක් කිව්වොත් හරි. ඇත්තටම පොත් කියන්නෙම භාවනාවක්. අද අපි කතා කරන්න යන්නේ පොත් කිහිපයක් ගැන. මම කියවපු, රස විඳපු, ඔබ කියවිය යුතුමයි මට දැනුණු පොත් කිහිපයක් ගැන. මේ පොත් කිහිපයම රචකයා එක් අයෙක්. ඒ ඔබ මම අසා ඇති සෝවියට් රුසියාවේ ලේඛකයෙකු චිංගිස් අයිට්මාතෙව් මහතායි. එතුමා විසින් රචිත පොත් බොහෝමයක් අපගේ මව් භාෂාවට පරිවර්තනය කළ ඇති නිසාම අපිට පහසුයි ඒ පිළිබඳව කතා කරන්න. මුලින්ම මං ඔයාලා වෙත කියන පොත තමයි ගුරු ගීතය හෙවත් පළමු ගුරුවරයා. අයිට්මාතොව් විසින් 1962 දී ප්‍රකාශයට පත් කරපු එය අදටත් බොහෝ පාඨක හදවත් වැළඳගත් පොතක්. මේ පොත තුළ කතාව නිර්මාණය වෙන්නේ දුයිෂේන් කියලා තරුණ ගුරුවරයෙකු වටා. සෝවියට් සංගමය බලයට පත් වුණාට පස්සේ දුෂ්කර ගම්බද පළාත් සඳහා රතු හමුදා බටපිරිස් ස්වේච්ඡා සේවකීන් ලෙස රාජ්‍ය වැඩපිළිවෙල සඳහා පිටත් කරන්න පටන් ගන්නවා. මේ විදිහට කිර්ගීසියාවේ දුෂ්කර වූ ගමකට මේ තරුණයා පැමිණෙනවා. අධ්‍යාපනය ගැන පොඩි හෝ අවබෝධයක් නැති ගම්වාසීන්ට මොහු අධ්‍යාපන ක්‍රියාවලියක් රජය ආරම්භ කර ඇති බව දැනුම් දෙනවා. මේ පුංචි ගම්මානයට පාසලක් නැහැ. අහිංසක දරුවන්ට අධ්‍යාපනයක් ලැබෙන්නෙත් නැහැ. ඉතින් මේ තරුණයා අතහැර දැමූ ගොවිපලක් ඔහුට හැකි අයුරින් පාසලක් ලෙස නැවත ගොඩ නැගුවා. එයින් පස්සේ ගමේම දරුවන් එකතු කරගෙන ඔහු මේ පාසල ආරම්භ කරනවා. ඔහු සිදු කරන මේ දුෂ්කර කර්තව්‍ය ඔහුගේ නායකත්වය වගේම ඔහුගේ කැපවීම අයිට්මාතොව් හරි අපූරුවට මේ තුල පෙන්වලා දෙනවා. ඇත්තටම කතාව පටන් ගන්නේ නව යෞවනික වී සිටියේදී මේ පාසලෙන් ඉගෙනුම ලැබූ අල්ටිනායි ආයෙත් තමන් හැදී වැඩුණු ගමට එනවත් එක්කමයි. පළමු ගුරුවරයා හෙවත් ගුරු ගීතයේ හරි අපූරු කියමනක් තියෙනවා. ඒ තමයි ඔව් ශීත කාලය පැමිණේවි. තද සීත කුණාටු හමාවි. හිම කැටි සහිත මහා නපුරු සුලිසුලන් හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි. ඉතින් මේ අපූරු පොත ඔබ කියවිය යුතුමයි. මම ඔබට ගෙන එන දෙවැනි පොත තමයි ජමීලා. මෙයත් සෝවියට් රචක චිංගිස් අයිට්මාතොව් විසින්ම රචිත තවත් පොතක්. මෙය ප්‍රකාශයට පත් කරන ලද්දේ 1958 අයිට්මාතොව් විසින් රචිත පළමු ගුරුවරයා හෙවත් ගුරු ගීතය ප්‍රකාශයට පත් කිරීමටත් පෙරයි. මේ කතාව නිර්මාණය කරන කාල සීමාව ලෙස පෙන්වන්නේ ෆැසිස්ට් ජර්මනියේ සෝවියට් සංගමය ආක්‍රමණය කිරීමෙන් ආරම්භ වුණු යුද්ධයේ තෙවන වසර ලෙසයි. ජමීලා කියන්නේ ඇත්තටම සුන්දර තරුණියක්. ඇය ක්‍රියාශීලී. කිර්ගීසියාවේ සාම්ප්‍රදායික ගැහැණියකගෙන් ජමීලා සෑහෙන්න වෙනස් වනවා. එයට හේතුව ඇය කුඩා කල සිටම පියා සමග එක්ව පිරිමි දරුවෙකු ලෙස හැදී වැඩීමයි. මේ නිසාම ඇගේ චරිතයේ කිසියම් පුරුෂ ලක්ෂණයකුත් අපිට දකින්නට ලැබෙනවා. ඒ කියන්නේ කිසියම් වැඩි බවක් හෝ රළු ගති පැවතුම් පේන්නට තියෙනවා. ඇය ඇත්තටම විවාහක කාන්තාවක්. යුද්ධ සමය නිසාම ඇගේ ස්වාමියාටත් සිදුවෙනවා යුද්ධ බිමට යෑමට. ඇය ජීවත් වන ගමේ බොහෝ වැඩිහිටි පිරිමින් හට යුද්ධ බිමට යෑමට සිද්ධ වෙනවා. මේ නිසාම ගමේ ඉතිරි වෙන්නේ ඉතා සීමිත පිරිමි පිරිසක්. ඔවුන් නව යෞවනයන් හෝ මහල්ලන් වනවා.
ඉතිරි සියල්ලම කාන්තාවන් සහ දරුවන්. ඔවුන්ගෙන් බොහෝමයක් වගා කටයුතු සඳහා ඉතා වෙහෙස වී වැඩ කරනවා. මේ කාලය සෝවියට් රුසියාවට ඉතාමත් දුෂ්කර සමයක්. මේ ඇයගේ ජීවිතයේ හොඳම කාලයයි. ඇය තරුණයි, ජවය පිරිපුන් තැනැත්තියක්, හැම කටයුත්තකදීම ඇය ඉතා ක්‍රියාශීලී ලෙස කටයුතු කරනවා. ඒ වගේම තමයි ඇයගේ මේ හැසිරීම නිසාම ගමේ සිටින අනෙක් කාන්තාවන් නම් ඉතාමත් අමනාපයෙනුයි සිටින්නේ. කෙසේ හෝ ඇයගේ ජීවිතය වෙනස් වෙන්නේ එක් පුද්ගලයෙකු නිසා. නමින් දනියාර්. මේ ඔවුන්ගේ කතාවයි. කිර්ගීසියාවේ ගැමි පරිසරය වගේම ඔවුන්ගේ සාම්ප්‍රදායික මිනිසා අයිත්මාතව් විසින් ඉතා අපූරුවට මේ පොත හරහා පෙන්වා දී තියෙනවා. ඒ වගේම ඔහු ජමීලා හා දනියාර් තුළින් ආදරය පිළිබඳව අප තුළ ඇතිවන හැඟීම් පිළිබඳව ඉතා අපූරුවට දක්වා තිබෙනවා. ඉතින් මේ පොතත් අනිවාර්යෙන්ම ඔබ විසින් කියවිය යුතුම පොතක් වනවා. මාහට පෙර සඳහන් කරන්නට නොහැකි වූ වැදගත්ම කාරණයක් තියෙනවා. ඒ තමයි ජමීලා කියල කියන්නේ චිංගීස් අයිත්මාතව් නම් සෝවියට් ලේඛකයාගේ ලේඛනය ජීව කලාවක් බවට ආරම්භ වූ මුල් ස්ථානයයි. ඉතිං අපි මෙතෙක් කතා කළේ ජමීලා ගුරු ගීතය මේ පොත් පිළිබඳ කෙටි හැඳින්වීමක්. රසවත්ව ඔයත් එක්ක විචාරය කරගන්න මට පුළුවන් වුණා කියලා මම හිතනවා. මම නැවත මේ වගේම රසවත් පොතක් ඔබත් සමග විචාරය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතිං ඔයාලට පුළුවන් පහළ තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එකයි බෙල් අයිකන් එකයි දෙකම ප්‍රෙස් කරලා මන් දාන හැම අලුත් වීඩියෝ එකක් එක්කම දිගටම රැඳිලා ඉන්න.